විදිහට විනාඩි අපරෝදේ හොලෝ මේ විදිහට ඔයාලට Hi මගේ YouTube යාළුවෝ හැමෝම ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එකට. ඉතින් අද මම යන්නේ අපේ අක්කමට හදිසියෙ කෝල් කරලා මොනවා හරි හදමු කිව්වා. ඉතින් බ්‍රවුනිස් හදන්න ඕනේ කිව්වා යා. ඊට පස්සේ එයා ගේන්න කියලා කිව්ව දේවල් මම අරගෙන දැන් යනවා බ්‍රවුනිස් හදන්න. එදා රිස්බෙරි චොක්ලට් නම් තිබුණේ නැහැ අපි ගන්න ඉන්න කඩේ. මේ කැන්ඩෝස් තමයි තිබුණේ. කැන්ඩෝස් එක රස නැති වෙයි කියලා හිතුණා කුකින් චොක්ලට් වල. මොකද මම කැන්ඩෝස් එක කලින් යූස් කරලා තිබුණේ නැහැ. රිස්බෙරි නම් ඉතින් කොහොමද යූස් කරනවනේ මම ගොඩක් ලවා කේක් එහෙම ගෙදර හදනවා. එතකොට මම ගොඩක් රිස්බෙරි චොක්ලට් එක තමයි යූස් කරන්නේ. දැන් ගෙදර ගෙනාවට පස්සේ අපේ අක්කා තමයි මේ ඉන්නේ. එයයි මමයි දැන් හදන්න යන්නේ බ්‍රවුනිස්. ඊට පස්සේ අපි චොක්ලට් එක ඉස්සරම කවාගෙන අනේ මන් දන්නේ ඒක නිකන් රහ දැනුනේ ලාවා කේක් එකක් පිච්චිලා වගේ. ඒ විදිහටම තමයි රහ දැනුනේ. වෙන මොනවත් නෙවෙයි රහ දැනුනේ. එන්නේ විදිහටම තමයි. දැන් අහන්න එපා ඔයා ලාවා කේක් පිච්චිච්ච ඒවා කාලා තියෙනවද කියලා. අපි වෙනදා ගන්න රිස්බෙරි කුකින් චොක්ලට් එක අද රිස්බෙරි එක තිබුණේ නැහැ. ඒකට මම රිස්බෙරි එක කරනවා කැමති. මේකේ තනිකර මේ කැන්ඩෝස් මේ වල බෙරිසර් ටික රතුපාට කැන්ඩෝස් චොක්ලට් එක රහයි ඒක ගන්න. රිස්බෙරි එකේ රහයි ඩාර්ක් කුකින් එක. මේක ඩාර්ක් කියලා අක්කයි මම එහෙම ස්පෙෂලි කෑම හදන්න දන්න දෙන්නෙක් නෙමෙයි. මේ කියන්නේ කේක් වගේ දේවල්. ඉතින් YouTube එකේ වීඩියෝ එකක් බලාගෙන තමයි හදන්නේ. ඉතින් ඒක හිතපු තරම් ලස්සනට ආවෙන්නේ නැහැ. මේක අපි අක්කි අපි අයියට දෙන්න තමයි මේ හදලා තියෙන්නේ. මොකද වැලන්ටයින් දවසට මේක අපි ඉතින් බ්‍රවුනිස් හදන්න හිතුවා. අයියා ගෙදරම තමයි හිටියේ. ඉතින් අපි යා නිදි අතරේ හොරෙන් තමයි මේක හදන්න උත්සාහ කරේ. නමුත් ඒක පොඩ්ඩක් අවුල් ගියා රස නැති වුණා. අපි බ්‍රවුනිස් හදන්න YouTube එකේ බලන වීඩියෝ එකක් විදිහටමයි පළවෙනි මොකද වෙන්නේ කියලා. බටරුයි කුකින් චොක්ලට් දාලා ඩබල් බොයි කරලාදී අපි අක බලනකො බටර් දාලා තියෙන කැටිය මම තමයි ඊට පස්සේ ඒකත් හැදුවේ. මම ඊට පස්සේ ඒකට කුකින් චොක්ලට් දාලා ලස්සනට චොක්ලට් එක හදාගත්තා. ඔයාලා බලන්නකො මේක අපේ හදන විදිය බැලුනේ කොහොමද කියලා. අනේ මන් දන්නේ. ජානු YouTube එකේ වීඩියෝ එක ඉවර වෙනකන් එකපාරක් බලලා ආයෙ හදන්න ගත්තා නම් හොඳයි කියලා හිතුණා. ඉතින් බලමු මේ විදියටවත් හදලා. මේ එම්බෙනිනා එකයි කාලා රෑන් වලින් නම් 250 බටර් හෝ මාගරින් කෝප 3 එක කොටස් දෙකකට වෙන් කරලා තියනවා. එක කොටසක් මේ මොහොතේ වෙන්නේ නාංගි අක්කට කේක් හදන හැටි උගන්වන එක. මම කලින් හදලා තියෙන එකපාරක් මේ ඒත් අර ඒ රහට එහෙම එන්නේ නැහැ. හොඳට එන්නේ නැහැ. එක්ක යන පිච්චෙනවා උඩ පිච්චෙනවා මොකක් හරි මං හිතන ලයිව් බඩ බය කරන්න කිව්වේ ජානු තයිලා විස්තර කරන්න මේක සාමාන්‍යත් කවලක් කරන්න කිව්වේ දෙකක් ඇරිනේ බිත්තර දෙක දෙපාරකට කරන්න ඕනේ හරිද? මේක ආඩේ මොකද අලෝයේ උනේ ඕදේ හොලෝ නමදේ විතරයක්වත් අල්ල ගන්න බෑනේ බලනවා විතරයක්වත් අල්ල ගන්න බෑ අපි මේ කුකින් චොක්ලට් නෙමෙයි ගත්තේ විදිහට හොඳින් පැටුල් එකතු කරගන්න. හොදේ මම දැන් විතර එකතු කරන්නේ දැන් විතරයි සීනි ටික හොඳින් මිශ්‍ර කරගන්න. ඔයාලට පාට වෙනස් මේ වගේ පාට වෙනස් වුණාට පස්සේ තමයි දී කරගන්න චොක්ලට්ුයි බටර් මිශ්‍රණය එකතු කරගන්නේ. නෑ බීටරෙන් ගහන්නේ නෑ හලෝ. මේ වගේ ඒවා. එහෙනම් ගහන්නකො බීටරේ ගහන්න. බීටරෙන් ගහනවා මේක බුග්ගල පිපිනවා. එනං ගහන්න. නෑ ඔය. හොඳ.
ඉතින් අපි හැමෝම සාමාන්‍යයෙන් පළවෙනි පාර කෑමක් හදද්දී එක්ක පිච්චෙනවා නැත්නම් රස නැති වෙනවා නැත්නම් මොකක් හරි මගදී එක්ක දාගින් නවත්තලා හරි දානවනේ මම නම් ඒ වගේ වැඩ ගොඩක් කරලා තියෙනවා ගොඩක් දුරට මම YouTube එකෙන් බලාගෙන තමයි කෑම හදන්නේ ඒත් පළවෙනි පාර නම් ගොඩක් දුරට වැරදිනවා අපි හැමෝම කෑම එකක් හදන විදිය වීඩියෝ එකක් දැම්මට අපේ මුල වැරදිච්ච විදිහ අපි දාලා නැහැනේ ඉතින් ඔයාලත් කෑම එකක් හදද්දී මොනවා හරි කේක් එකක් බීම් එකක් මොනවාම හරි හදද්දී මෙන්න මේ වගේ අන්තිමට අප්සෙට් වෙලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඊළඟට පාපිලි ටිකයි චොක්ලට් පවුඩර් ටිකයි මේ විදිහට දැන් අපි මේ දී කරගත්ත එකතු කරනවා. මේ පෙරණ එකක් ඉතින් අපි මේ වෙලාවේ කේක් එක හරි ආසාවෙන් අල්ලගෙන මෙන්න මේ විදිහට කේක් පිච්චේ කියලා අපි කියන තින්වත් හිතන්න. ඩොට් එක දැන් තියලා තාත්තේ. ගොඩාක් කේක් හදනවා හැබැයි අපිට නේ අදිට එකක් කරන් දෙපැත්ත එක්කම. හරි මෙහෙම කරලා මම මොකද මේ චොකලට් වල කෑලි කපලා දාන්න ඕනේ නෑ නේද? එතකොට අපිට ඒක. මේ කේක් එකේ දැන් වැඩ ඔක්කොම ඉවරයි. දැන් අපි අවන් එකට දාන්න යන්න ලැහැත්ති කරන්නයි යන්නේ. හරි ඊසි ළමයි. තනේ රූල් පොතක් ගත්තා. මැද පිටුව කැඩුවා. ඒකේ බටර් ගෑවා. අපි ප්ලේට් එකට දාගත්තා. එන්නේ හොඳම අපේ අක්කගේ මොලේ. නූරි මාමා ගියා. අපි කියන විදිහටම 40ත් 45ත් අතරම තමයි තිබුණේ. බලමු අපේ කේක් එක කොහොමද අන්තිමේටම ආවේ කියලා. බබයි දෙන්නේ. සින්ද මෙයා මේ කොම්පියුටර් හදනවනේ ජාන. ආයෙ හරි ගන්නවා. ඒක වටගෙන. අමුතරු දැන් ඇති. වැඩිත් එක්කද මන් දන්නේ. හලෝ පීච්චිලාවත් දන්නේ නැහැ. මම දැන් වලලනේ ගිහිස්සෙලා. ඒක අපිට කොටු එකට දාන්න තිබ්බේ. හලෝ බ්‍රවුනිස් මම දැකලා නැහැ රවුම් එකට දානවා. දැකලා තියෙනවා. මේක තමයි බලා ගන්න වෙන්නේ. ඔය කොටු එකක් ගන්න. ඔන්න ඔය විදිහට තමයි අපි අවන් එකෙන් ගද්දී අපේ බ්‍රවුනිස් එක තිබුණේ. ඇත්තට මේක ඔයාලට පේනවා ඇති මේකෙන් දකිද්දිම ටිකක් අවුල් වෙලා තියෙන්නේ. ඒකේ කොලිය කැලවලට පස්සේ ටිකක් කද්දිම පිච්චිච්ච රස දැනුණා. මොන කරන්නද ආසාවෙන් හදාගත්තු දෙයක් කන්න බෑ. අපි දෙන්න ඊට පස්සේ කෑවා. එහෙම ලොකු අවුලකුත් තිබුණේ නෑ ඉතින්. නමුත් සාමාන්‍ය විදිහට චූටි අවුලක් තිබ්බා. අපේ අක්කා අයියව සර්ප්‍රයිස් කරන්න කියලා හිතලා බ්‍රවුනිස් හදුවට ඒක අවන් එකෙන් ගත්ත පස්සේ අපි ඔක්කොම සර්ප්‍රයිස් වුණා කේක් එක දැකලා. ඉතින් අපි try කරනවා ආයෙත් හොඳ විදිහකට එන බ්‍රවුනිස් එක හදන්න. ඉතින් අද වීඩියෝ එක බලපුවා. ඔයාලට thank you so much. bye. අද වීඩියෝ එක ඉවරයි.